මම ඕගොල්ලෝ දිහා බලනකොට ඕගොල්ලෝ ඉන්නව මට පේනවා. මම අහක බලනකොටත් මගේ හිතේ තමයි තියෙන්නේ ඕගොල්ලෝ එතන ඉන්නවා කියන එක. මේ මොනම හේතුවකට දුක් වෙන්න එපා. හරි? කොහොමනේ ළමයි මම නම් අහස කඩ වැටුණා දුක් වෙන්නේ නැහැ. හරිද? මොන දේ වුණත් මම නම් අඬන්නේ නැහැ ළමයි. සාමාන්‍යයෙන් අතීතයක් කියලා දෙයක් නැහැ. කියනවද? මිනිස්සු කියන්නේ අතීතය කියන එකේ හිරකරුවෝ. හරි? දැන් මම ඊයේ වෙච්ච දෙයක් ගැන දැන් එනකොට මේකේ දැකපු දෙයක් ගැනවත් මම මේ මොහොත වෙනකොට වරි වෙන්නේ නැහැ. තේරම කියන එක මං ඊයේ වෙච්ච දෙයක් ගැනවත් ගිය මාසේ වෙච්ච දෙයක් ගැනවත් මම දැන් මේ වෙලාවේ වරි මං ගැන නෙමෙයි මේ කියන්නේ. ඔයා ගැනත් මම මේ කියන්නේ උදාහරණයක් කියලා මම කියන්නේ වරි වෙන්න ඕනේ නැහැ. ඇයි? ඇයි වරි වෙන්න ඕනේ නැත්තේ? එහෙම අතීතයක් කියලා එකක් නැහැ. අනකුණු හරපයක් වසරනේ. හරි. අනාගතයක් කියලා එකක් තියෙනවද? අනාගතයක් කියලා දෙයක්වත් නැහැ. මේ මොහොත කියලා එකක් තියෙනවද? මේ මොහොත කියලා දෙයක්වත් නැහැ. හරි. කවුරුත් එනං ඉන්නවද? ඇත්තටම කවුරුත් ඇත්තෙත් නැහැ. දැන් ගහයි දන දෙයක් කියලා දිනේ හැර මොනවා කවුරුත් ඇත්තට මේ ඉන්නේ කියලා නේ. හරි. එහෙනම් මොකද මේක වෙන්නේ? මම හැමෝම කියන්නේ මොකද මේක වෙන්නේ? මේ වෙලාවේ හේතු හැදෙනකොට හේතුන් නිසා හේතුන් ගොඩක එකතුවක් තමයි හැම වෙලේම තියෙන්නේ. හරි? ඇත්තටම මෙතන බෝඩ් එකක් තියෙනවද? මෙතන බෝඩ් එකක් තියෙනවද? බෝඩ් එකක් තියෙනවද මෙතන? කියන්න බෑනේ බෝඩ් එකක් තියෙනවද? හරි? නැහැනේ. නැද්ද? බොරු කියන්න මේ තියෙන බෝඩ් එක. හරි අහගන්න. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. ඔයා මේක දිහා බලන් ඉන්නකොට බෝඩ් එක තියෙනවා. හේතුව මේ වැටෙන ආලෝකය වැටිලා බෝඩ් එකට මේ ඔස්සේ ආලෝකය ඇවිල්ලා ඇතුලේ බෝඩ් එකේ ප්‍රතිබිම්බයක් හදනවා. හරි? ඒක මේ මොහොතේ හැදෙන එකක්. මේ මොහොතේ මේ තප්පරේ මෙහෙම හිතක් හැදෙන්නේ මෙහෙම හිතක් අපි මේ එකට කන්ටිනියු කරලා මේ බැලුවට අවුරුදු දැම්මට අවුරුදු 20යි අවුරුදු 20ක ඒවා එකට කරලා තමයි බලන්නේ අපි. හිත ගොඩක එකතු වන්නේ බලන්නේ. හරි? හිත ගොඩක එකතුවක් තමයි අපි ඔය එකක් කරලා අරගෙන අහවල් කාලේ ඉස්කෝලේ ඇතුළු වුණා. අහවල් කාලේ දිශාතේ පාස් වුණා මේ වගේ මතකයන් තියෙනවා. ඒ මොහොතේ වෙච්ච ඒ කොපි එකේ මතකයක් තියෙනවා. මතකය මෘතකය මැරිච්ච කය වල ටික මතකයි පිළිවෙලට. ඒ නිසා ඔයා කියනවා ජීවත් වුණා මෙච්චර කාලයක්. හැබැයි හැම මොහොතක්ම අලුත් ජීවිතයක්, අලුත් මොහොතක්. මේ වෙලාවේ තමයි මේ වෙලාවේ හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක්. හරි? මේ ලෝකේ අපි කියන්නේ කලින් තිබ්බා අතීතයක් අනාගතයක් කියන්නෙත් නෑ ළමයි. මේ මොහොතේ අන්න පච්චුප්පන්නයි යෝග බුදුදහම කියන්නේ පච්චුප්පන්න මොහොත කියලා. ඒ කියන්නේ හේතුන් ටිකක් නිසා ඇති වෙනවා. හේතුන් ටිකක් නිසා ඇති වෙනවා. තේරුම් ගත්තොත් හරිම ලේසි. අතීතයේ හිරකාරයෙක් වෙන්න ඕනෙම නැහැ. මිනිස්සු ඉන්නවා මං අතීතයේ මෙහෙම දුක් විඳපු මිනිස්සෙක්. මං අතීතයේ මෙච්චර කට්ට කාලා තියෙනවා. මම දුක් විඳලා තියෙනවා. ඒක පුතේ අවබෝධ වෙච්ච කෙනෙකුට තේරෙනවා. අතීතය කියලා දෙයක් ඇත්තටම නැහැ. එහෙම කෙනෙක් ඒ කියන්නේ ඒ මොහොතේ තිබ්බ කෙනෙක් කියන්නේ මේ මොහොත මේ පුද්ගලයෙක් මෙතන ඉන්නවා කියලා අපි කියන්නෙත් නෑ. හරිද? මේක මොකද වෙන්නේ? මේ ඔස්සේ හිත හැදෙනවා. හරි? කනගාටු වෙන්න දෙයක් නෑ එහෙනම්. හරි? හේතුන් ටිකක් නිසා විද්‍යාමාන වෙන ඵලයක්. වෙන කතාවක් මොකුත් නෑ. හේතුව ඇති වෙනකොට මේක දැනෙනවා. දැන් මම ඕගොල්ලෝ දිහා බලනකොට ඕගොල්ලෝ ඉන්නවා මට පේනවා. මම අහක බලනකොටත් මගේ හිතේ තමයි තියෙන්නේ ඕගොල්ලෝ එතන ඉන්නවා කියන එක. කොහොම එකක් උතර නැහැ. පැහැදිලිනේ? කොහොම කොහොමද තේරෙන්නේ නැති වෙන්නේ ළමයි. හරි. එතකොට අර හේතු ටිකක් නිසා මේ වෙලාවේ දැන් මං කියන්නේ හේතු ටික තමයි ආලෝකය වැටුණා, පරාවර්තන වෙලා කිරණ ආවා, ඇවිල්ලා ඇසේ යනවාද යෂ්ටි සෛල සහ කේතු සෛල උත්තේජනය කරා. ඒකේ අක්‍රීය විභවයේ තිබ්බ ක්‍රියා විභවයටපත් කරා.
ක්‍රියා විභව ශ්‍රේණියක් ඔස්සේ අපක යනවා මොළයට ගිහිල්ලා මොළේ සංජනනය කරලා ස්නායු ආවේගයක් යන්නේ ධාරාවක් විදියට. දැන් අපි කියන කොහොමද මේ එළිය තියෙන කෙනා පේන්නේ ළමයි. මොළයට යන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක්. ආරෝපණ යන්නේ. ගිහිල්ලා ඒක දීලා මොළේ සෛල වලට මොළෙන් තමයි ඒක සංජනනය කරලා අන්න හිතක තමයි ওই රූපේ හැදෙන්නේ. හරි? ඔක හරියට තේරුම් ගත්තොත් ළමයි ඇති දෙයක් ඇත්තෙම නෑ. එහෙනම් මේ ලෝකේ දුක් වෙන්න කිසි දෙයක් නෑ. මොන දේ වුණත් සතුටින් ඉන්න ළමයි. හරි? ඔය වෙලේ මැරලා ගියත් සතුටින් ඉන්නකොට ඇති කතන්දරයක් නෑ. හරි. දැන් අපි යනවා අවසාන කාරණාව